ගොඩක් කට්ටිය ඇවිල්ලා හිතාගෙන ඉන්නේ මේක ඔරිජිනල් කියලා. ඒත් මේක නෙමෙයි ඔරිජිනල්. මං ඔරිජිනල් එකයි මේකයි වෙනස පෙන්නන්න. number 1 Asian hardware එක. මේ Alteco ALTEC මේකේ number 2 මේ පෙන්නන්න. දෙකේම වෙනසක් තියෙනවා. මේ ALE තව Aligo කියලා එනවා. මේකේ බාල මේක තමයි අපේ ළඟ අපි ඒක විකුණන්නේ iTech කියලා ගාලා තිනවා. අපේ කඩේ ASH අපේ කඩේ තියෙන පිටකොටුවේ අපේ ළඟ තියෙනවා සිල්ලර වෙළඳුන්ට අවශ්‍ය වෙන ඕනෙම බඩුවක් අපෙන් ඔයාට තොග වශයෙන් සිල්ලර වලට ලබා ගන්න පුළුවන්. මේ එක එක item varieties තියෙනවා අපේ ළඟ. දැන් අඳුන් කූරු ගත්තොත් අඳුන් කූරු වල අමෘතයක තියෙනවා, වෙන සිලෝන් 7, වෙන බැති පූජා, වෙන පෙන්නුවොත් මේ වෙත්තේ පෙන්නුවා නම් අශෝක ෆ්ලෝරා, වෙන සප්තමි. මේකේ විශේෂත්වයක් තියෙනවා දවස් 4 සුවඳ 7ක් වෙනි මේකේ අඳුන් කුරු තියෙනවා. ඒක කියන්නේ කොච්චර බොක්ස් එකේ තියෙනවද? බොක්ස් එකේ ඉවිල්ලා දැන් ගත්තත් බොක්ස් එකේ බොක්සස් 12ක් එනවා. උදාහරණයට මේකේ මිල කිව්වා නම් මේකේ ගාලා තියෙන සෙලින් ප්‍රයිස් එක 150යි. අපි ඕගලන්ට තොග වශයෙන් දෙන්නේ 1280යි. ඒ කියන්නේ 106 ගානේ තමයි වෙටෙන්නේ. එහෙනම් ඔයාට කොහොමත් රුපියල් 44ක ලාභයක් තියෙනවා සිල්ලර වෙළඳුන්ට. ඒ වගේ තව ගන්නවා නම් මේ පාන්තිර බොක්ස් තියෙනවා රුපියල් 20 මිල ගාපු එක. මේකේ විල්ලා අපි දෙන්නේ කස්ටමර්ලාට දෙනකොට අපි දෙන්නේ විල්ලා 300ට. මේක බොක්ස් එකේ පැක් එකේ විල්ලා 24ක් තියෙනවා කෑලි. 24ම 300යි. ඒ කියන්නේ රුපියල් 11 ගානේ වැටෙන්නේ. රුපියල් 9ක් ඩිස්කවුන්ට්. මේකේ පොඩි ඩිස්කවුන්ට් එකක් තමයි තියෙන්නේ. වෙන දන්ත මුත්ත තියෙනවා. දන්ත මුත්ත කාඩ් එකේ කෑලි 24ක් එනවා. 24ම එයා ගන්නකොට යාට වැටෙන්නේ 380යි. එකක් විකුණු මිල විල 30යි දාලා තියෙන්නේ. රුපියල් 14ක් ඒ වගේ තමයි වැටෙන්නේ යාට ගන්නකොට. කණ්ණාඩි අයිටම් තියෙනවා. පොඩි කණ්ණාඩි අයිටම්. කණ්ණාඩි වලින් සයිසස් 3ක් තියෙනවා අපේ ළඟ. මේක large එක, තව තියෙනවා medium, තව එකක් තියෙනවා small. මේක ඉල්ල වැටෙන්නේ 75යි. 75 කියන්නේ 10ම 850යි. 850ට තමයි වැටෙන්නේ. පොඩි මේක ඉල්ල රුපියල් 65යි. 650යි. තව ඒ වගේ ගත්තනම් අපේ ළඟ පාටි අයිටම් උත් තියෙනවා. පාටි අයිටම් වලට තියෙන්නේ මේ බෙඩ් එක කැන්ඩල් තියෙනවා. බෙඩ් එක කැන්ඩල් ඇවිල්ලා බොක්ස් පිටින්ම ගන්නකොට එයාට වැටෙන්නේ ඇවිල්ලා 480යි. ඒ කියන්නේ එයාට වැටෙන්නේ මේ බෙඩ් ඉටිපන්දමක් රුපියල් 40 ගානේ තමයි වැටෙන්නේ. ඉටිපන්දමෝ. මේක ඇවිල්ලා කෑලි 12ක් නේ තියෙන්නේ. ඒ නිසා 480යි. ඒ තව අයිටම් පාටි අයිටම් වලින් තව බැලුන් තියෙනවා. මේ ලොකු බැලුන් එක කඩවලට රුපියල් 20ට විකුණන බැලුන් එක තියෙනවා. අපි දෙන්නේ මෙයාට මේකම 300යි. ඒකක් තියෙනවා මික්ස් කලර් එකක් තියෙනවා මේක 300යි. සේම් ප්‍රයිස් තමයි. තව පාටි අයිටම් වලට තියෙනවා බැලුන් කාඩ් තියෙනවා. දැන් අලුතෙන් එවිලා තියෙන මේ ජම්බෝ කාඩ්. මේක එකක් කොහමත් රුපියල් 50ට නේ විකුණන්නේ. අපි එයාට දෙන්නේ ඇවිල්ලා 540ට. ඔව් 24යි 50යි විකුණන්න පුළුවන්. දැන් ගත්තනම් අපේ ළඟ නිල් බෝතල් varieties 3ක් තියෙනවා. මේ 80 පාට විකුණන එක තියෙනවා. තව තියෙනවා බඩි එක. ඒ කියන්නේ මේක රුපියල් 50ට විකුණන එක. තව එකක් තියෙන ඇවිල්ලා 260ට විකුණන එක ජම්බෝ. මේ තුනම තියෙනවා. දැන් මේක ගත්තොත් ඇවිල්ලා කස්ටමර්ලාට දෙන්නේ අපි 900යි බොක්ස් එක. කෑලි 24ක් එනවා. එයාට දෙන්නේ අපි ඇවිල්ලා මේක ඇවිල්ලා 37යි 50යි. ඒ කියන්නේ 924න් බෙදුවා 37යි 50යි වෙන්නේ. ඒ කියන්නේ මේක 80 පාට විකුණන එක. මේක තමයි ෆාස්ට් මූවින්. වෙඩිපුරම කට්ටිය ගන්න ඇවිල්ලා සාමාන්‍ය පරිභෝජනයේට මේකයි. 80 පාට විකුණන එක අපි දෙන්නේ කස්ටමර්ලාට හෝල්සේල් ගන්නකොට 58 ගානේ. ඒ කියන්නේ 690 ගානේ දෙනවා. මේක ජම්බෝ. ජම්බෝ කොහමත් යන්නේ එක චුට්ටක් නෝමල් තමයි. ගොඩක් තියෙන කට්ටිය පාවිච්චි කරයි. මේක ඉල 200ට ගාලා තියෙන්නේ. මේක අපි කස්ටමර්ලාට දෙන්නේ ඇවිල්ලා 185යි. කේස් ගන්නකොට යාට වෙටෙන්නේ 175 ගානේ තමයි වෙටෙන්නේ. කේස් කියන්නේ මේ වගේ 36ක් ගන්නකොට යාට 175 ගානේ තමයි වෙටෙන්නේ. ඒ වගේ තියෙනවා අපේ ළඟ තව ස්ටේෂනරි අයිටම් ගත්තොත් අපේ ළඟ ඉස්සරහම බලමුකෝ ගම් තියෙනවා. ගම් එකේ normal මාරිස් ගම් එකෙන් අයිටම් තුනක් තියෙනවා. මේක ඉල්ලා 50 ml, මේක 25 ml, තව එකක් තියෙනවා බයින්ඩර් එක. දැන් බයින්ඩර් එක ඉල්ල වෙටෙන්නේ බෝතල් මේකේ පෙට්ටියට කැලි 12ක් එනවා. ඒ වගේ බොක්ස් එකේ වෙටෙන්නේ යාට 450යි. 450 කියන්නේ යාට 37යි 50යි තමයි වෙටෙන්නේ. 12න් බෙදුවොත්. මේකත් සේම් ප්‍රයිස් තමයි. මේකත් 450යි මේකත් 450යි. දෙකේම කැලි 12 එන්නේ. ඊට පස්සේ මේක 25 ml. 25 ml මේ කස්ටමර්ලාට ගන්නකොට වෙටෙන්නේ ඇවිල්ලා 330යි. 330යි කියන්නේ 27යි 50යි යට වෙටෙන්නේ. තව ස්ටේෂනරි අයිටම් ගත්තොත් ඒ පැත්තට වෙටෙන්නේ වෙලා දැන් බිල් බුක් කඩවලට ගන්න බිල් බුක් කාබන් තියලා තියෙන ඕන එක තියෙනවා නැත්නම් නෝමල් එකකුත් තියෙනවා.
කාබන් තියලා නැති එක. දැන් මේක හෝල්සේල් ගන්නකොට යාට වැටෙන්නේ 100 ගානේ තමයි අපි දාන්නේ. කස්ටමර්ලාට මේ වගේ 12ක් ගන්නකොට රුපියල් 100 ගානේ වැටෙන්නේ. මේකේල කාබන් තියන්න ඕනේ නැහැ. නිකන් කාඩ්බෝඩ් කැල්ලක් තියලා ලියන එක. මේක එයාට වැටෙන්නේ ඇවිල්ලා හෝල්සේල් ගන්නකොට 110ක් දානවා අපි. මේකේ සයිසස් දෙකක් තියෙනවා. මේක තියෙනවා තව එක ලොකු සයිසුත් තියෙනවා. ලොකු සයිස් එක වැටෙන්නේ ඇවිල්ලා යාට හෝල්සේල් ගන්නකොට 285යි. මේක ලොකු සයිස්. ඒ වගේ තව ස්ටේෂනරි අයිටම් ගත්තොත් අපි ළඟ තියෙනවා normal pencil තියෙනවා HB. normal pencil. normal pencil යාට box එක ගන්නකොට යාට වැටෙන්නේ 15 ගානේ. තව ඇවිල්ලා ස්ටේෂනරි අයිටම් තියෙනවා මේක. මේ තියෙන්නේ කතුරු ඔෆිස් කතුරු. මේකේ box එකට කැලි 24ක් එනවා. 24ක් ගන්නකොට මෙයා රුපියල් 60 ගානේ තමයි වැටෙන්නේ. කොහොමත් කඩවල එකක් ගන්නකොට අපි මං box වල ගින ගන්නකොට 120යි දෙන්නේ. රුපියල් 60ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ තුල මාරු කරන පැන්සිල් තියෙනවා තව. මේකේ box එකට කැලි 40ක් එනවා. මේකේ යට වැටෙන්නේ ඇවිල්ලා මේකත් වැටෙන්නේ 60 ගානේ තමයි වැටෙන්නේ. තුල මාරු කරන පැන්සිල්. 60 50ට අපි එයා වැඩිපුර ගන්නකොට අඩු කරලා දෙනවා. තව පෑන් අයිටම් වල අපි කරන්නේ Atlas 2TT එක විතරයි. වෙන pencil වෙන normal pencil පෑන් තියෙනවා. නිල්මලාගේ. මේ රිතින් එක box fitting ගන්නකොට යට වැටෙන්නේ ඇවිල්ලා 750යි. 15 ගානේ වැටෙන එක පෑනක්. පෑනේ 50ක් තියෙනවා. ඒ වගේ Atlas පෑන තියෙනවා. Atlas පෑන දැන් box එක 850යි. 850 කියන්නේ 17යි 50යි වැටෙන්නේ යාට. තව ස්ටේෂනරි අයිටම් ගත්තොත් ඇවිල්ලා කටර් බොටල් තියෙනවා. කටර් බොටල් එක ඇවිල්ලා කටර් කැලි 48ක් තියෙනවා. 48ටම 480යි. රුපියල් 10යි. කඩවලට රුපියල් 20ට විකුණනවා. තව ඇවිල්ලා නෝට්බුක් තියෙනවා. නෝට්බුක් වල සයිසස් දෙකක් තියෙනවා. මීඩියම් ලාර්ජ්. මේ ඔක්කොම ප්‍රයිස් එක දාලා තමයි එන්නේ. රුපියල් 50 ගාලා තියෙන්නේ. අපි කස්ටමර්ලාට දෙනකොට අපි දෙනවා 25යි ගොඩක් ගන්නකොට 12ක් ගන්නකොට 30 ගානේ තමයි වැටෙන්නේ. මේ ලොකු එක ඇවිල්ලා 50යි අපි හෝල්සේල් දෙන්නේ. තවත් වැඩිපුර ගන්නකොට රුපියල් 5ක් අඩු කරලා 45ට දෙනවා. ඒ වගේ ඇවිල්ලා දැන් අපි ගත්තොත් එයා ඩයි අයිටම්. එයා ඩයි අයිටම් මේ රාවණ ඇවිල්ලා මේ box එකටම කෑලි ඇවිල්ලා 6යි එන්නේ. මේක ඇවිල්ලා අපි හෝල්සේල් දෙනකොට මාත්‍ය 980යි. 980යි කියන්නේ යාට වෙටෙන්නේ ඇවිල්ලා එක කෑල්ලක් 163යි 260යි මිල ගාලා තියෙන්නේ. රුපියල් 97ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා මේක ගන්නකොට. ඒ වගේ මේ ගොඩ්ඩිච් එයා පොකට් විවිධ ෆ්ලේවර්ස් වලින් තියෙනවා. ෆ්ලේවර්ස් 6ක් විතර අපේ ළඟ තියෙනවා දැනට. මේ තියෙනවා ජස්මින්, මේ තියෙනවා ලෙමන්, ඒ වගේ ලැවෙන්ඩර්, ඒ වගේ එක ෆ්ලේවර්ස් වලට තියෙනවා මේක. මේක හෝල්සේල් මේකේ ගාලා තියෙන ප්‍රයිස් එක 320යි. box එකට කෑලි 6ක් එනවා. අපි මේ box එක කෑලි 6ක් ගන්නකොට අපි දෙන්නේ 260 ගානේ. ඒ වගේ තියෙනවා අපේ ළඟ මේ තියෙන්නේ බොඩ්ඩිච් ෂැම්පෝ තියෙනවා. වෙන අබා ෂැම්පෝ මේ ඔක්කොම ගන්නකොට මේකේ රාවණ එකට වඩා ඩිස්කවුන්ට් එක අඩුයි. මේ අබා ෂැම්පෝ එල්ල කෑලි 7ක් තියෙන්නේ. මේකේ කෑලි 7ක් තියෙන්නේ. මේක ඇවිල්ලා 1470යි කෑලි 7. මේක ඇවිල්ලා 1100යි. ප්‍රධාන එක තමයි මේ අමින්ස් එක ඇවිල්ලා දැන් රජෙන් තානම් කරලා තියෙනවනේ කෑලි අපේ ළඟ තියෙන්නේ කෑලි 3 තියෙන්නේ. කෑලි 3ක් තියෙන එක තමයි තියෙන්නේ මේ ඔරිජිනල් එක. මේක ඇවිල්ලා අපි හෝල්සේල් දෙනවා. මේකේ ගාලා තියෙන ප්‍රයිස් එක 290යි. අපි දෙනවා කෑලි 3ම 650යි. 650 කියන්නේ යාට 216 17 ඒ ගානේ වගේ තමයි වැටෙන්නේ. තව ඇවිල්ලා මේ ලයිටර්ස් තියෙනවා. ලයිටර්ස් එකේ අයිටම් දෙකක් තියෙනවා දැනට අපේ ළඟ. දැන් ලයිටර් ගිය සතිය ඔක්කොම ගියේ ඇවිල්ලා 1700යි. දැන් ඇවිල්ලා ලයිටර්ස් චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. දැන් 1500ට වගේ ලබා ගන්න පුළුවන් දැන් ලයිටර්. 30 ගානේ තමයි කෑලි 50යි එන්නේ. box එකට කෑලි 50ක් එනවා. ගිය සතිය ඔක්කොම 1700 කියන්නේ 34යි. දැන් 30යි 29යි ඒ රේට් එකට තමයි යන්නේ. ටිකක් අඩු වෙලා තමයි තියෙන්නේ ලයිටර්. ඒ වගේ පැනඩෝල් තියෙනවා. පැනඩෝල් box එක 470යි. මේ පැනඩෝල් තියෙනවා. පැනඩෝල් වලට නම් චුට්ටක් ඩිස්කවුන්ට් එක අඩුයි. හරිද? තව සමාන එක ඇවිල්ලා අපි දෙනවා ඇවිල්ලා 1500යි. කෑල්ලක් විකුණන්න ඕනේ රුපියල් 60ට. එයා කස්ටමර්ට වැටෙන්නේ රුපියල් 50 ගානේ. මේ දේශී බර චුට්ටක් ඩිස්කවුන්ට් එක අඩුයි. ඒ වගේ මේ අපේ ළඟ ගත්ත වල මේ ටූත් පික් පැක් එකම රුපියල් 200යි. කෑලි 20යි තියෙන්නේ. මේ පැක් එකම 200යි. ටූත් පික්
මේ ටේප් ඔෆිස් වලට මොකක් හරි කඩේ බොක්ස් වලට ගන්න ජම්බෝ ටේප් මීටර් 250ක් ඒ වගේ ඇති. මේකම අපි විකුණන්නේ කඩෙන් දෙන්නේ ඉල්ල එකක් ගන්නකොට RC80යි. එයා කෑලියක් ගන්නකොට RC50 ගන්න අපි දෙනවා. රුපියල් 30ක් අඩු කරලා කස්ටමර්ලාට. දැන් ගිනි පෙට්ටි වල මේ ගාලා තියෙන MRP එක බලන්න 1100යි කෑලි 55. ඒ කියන්නේ 20 ගානේ. අපි කස්ටමර්ලාට දෙනවා දැන් 870 පාට දෙනවා අපි කස්ටමර්ලාට. 870 පාට කිව්වොත් එයාට 14යි 13යි ඒ ගානේ තමයි වෙටෙන්නේ. ලේඩිස් කට්ටිය පාවිච්චි කරන අයිටම් මේ එයා පින්නේලා මේ බොක්ස් එකම අපි දෙන්නේ බොක්ස් එකම දෙන්නේ 450ට. 450ට කිව්වොත් එilla මේකේ කෑලි 72ක් තියෙනවා මේ වගේ කාඩ් 72ක් කියන්නේ එilla 450 බෙදීම 72. එයාට වෙටෙන්නේ 6.25 තමයි වෙටෙන්නේ කස්ටමර්ලාට එක කාඩ් එකක්. මේක කොහොමත් ගන්නකොට 50යි එක එක කඩවල වලට එක එක ගානට විකුණන්නේ 50ට විකුණනවා තව කඩවලට රුපියල් 20ට විකුණනවා. ඒ වගේ තියෙනවා මේ මෙතනට එතකොට එilla අපි පෙන්නන්න පුළුවන් මේ කතුරු මැෂින් වලට කතුරු තියෙනවා ස්මාර්ට් සිසර් එක හොඳ එක මේක දෙනවා අපි එilla 200 මේක එilla අපි දෙනවා එilla මේ අපි මේක දෙන එilla 260 ගන්න තමයි හෝල්සේල් දෙන්නේ මේක එilla කඩවල රුපියල් 500ට 600ට විකුණනවා මේ කතුරු ස්මාර්ට් සිසර් එක මේ ස්මාර්ට් හොඳ එක මේක අපි 260ට දෙනවා මාත්‍යාට තව බඩු ගන්නකොට ඇවිල්ලා මේ ඉටිපන්දම් දැන් වෙසක් සීසන් එකනේ වෙසක් සීසන් එක කියන්නේ ඉටිපන්දම් දෙනවා ඉටිපන්දම් ඇවිල්ලා අපි එකක් ගන්නවා එකක් නැත්නම් ඒ ගන්නකොට එලා 250යි කේස් එකක් ගන්නකොට යාට කේස් එකේ මේ වගේ බොක්සස් මේකේ වෙනම එනවා මේක වෙනම එනවා මේ වගේ බොක්සස් 30ක් එනවා මේකෙත් ලොකු එකේ කැලි 30ක් එනවා කේස් පිටින් එයාට ගන්නකොට අපි දෙනවා 6500ට දෙනවා මේ කේස් එක 6500යි නම් බොක්ස් එකක් වෙටෙන්නේ ඇවිල්ලා 6500 බෙදීම කැලි 30. එයාට වෙන්නේ 216 ගානේ කේස් එකක් ගන්නකොට. දැන් ඔයා ඇවිල්ලා දැන් ඔක්කොමලා හිතාගෙන ඉන්නවනේ පීපල්ස් පාක් එකේ ඇතුලේ ඔයා ගිහලා කේස් එකක් ගන්නකොට එයාට වෙටෙන්නේ 9000යි එමෙ නැත්නම් 8000යි කේස් එකක්. අපි දෙන්නේ ඇවිල්ලා 6500ට මේක. තව ඔයාලා දෙන්න පුළුවන් මේ ග්ලාස් සොකට් එක ඇවිල්ලා ග්ලාස් සොකට් තියෙනවා. මේකේ කැලි 12යි මේකම අපි දෙන්නේ ඇවිල්ලා 180ට. තව කැරමිත්තෝ තියෙනවා කැරමිත්තෝ ඉල කැරමිත්තෝ අපි 300ට දෙනවා මේ පැක් එක කැරමිත්තෝ තව ඉලා ගම් අපි මොකක් හරි අදිස්සියට පාවිච්චි කරන ෆෙවිකෝල් ගම් එක මේකක් තියෙනවා සුපර් ග්ලූ එකක් තියෙනවා මේකේ ඉල්ල මෙයාට වෙටෙන්නේ කොහොමත් කඩෙන් ගන්නකොට 100යි 80යි අපි මේකේ ඉල්ල එයාට දෙන්නේ 35 ගානේ 420යි 160ට විකුණනවා ඒත් මේක නම් කොහොමත් 80ට තමයි විකුණන්නේ. මේක ගොඩක් කට්ටිය ඇවිල්ලා හිතාගෙන ඉන්නේ මේක ඔරිජිනල් කියලා. ඒත් මේක නෙමෙයි ඔරිජිනල්. මං ඔරිජිනල් එකයි මේකයි වෙනස පෙන්නන්න. නම්බර් 1 ඒෂියන් හાર્ඩ්වෙයාර් එක. මේ Elteco ALTECO Elteco මේක තමයි ඔරිජිනල් එක. මේ කාඩ් එක අපි ඔරිජිනල් කාඩ් එක දෙන්නේ 1250යි. මේ කාඩ් එකට $12ක් එනවා. එයාට 1250යි කියන එයාට වෙටෙන්නේ 105යි. ඒ වගේ ගාණක් තමයි වෙටෙන්නේ. මේකේ නම්බර් 2 මේ පෙන්නන්න. දෙකේම වෙනසක් තියෙනවා මේ ALE තව අලිගෝ කියලා එනවා මේකේ බාල මේක තමයි අපේ ළඟ අපි ඒක විකුණන්නේ iTech කියලා ගාලා තිනවා ගොඩක් කට්ටිය ඒක තමයි 200 ගානට මං ගන්නේ හෝල්සේල් ගන්න කට්ටියට කියන්නේ ඒගොල්ලන් තමයි මේ ගොඩක් කට්ටිය ගන්න iTech කියලා ගාලා තියෙන ඒක 200 ගානට මේකේ බාල එක තමයි මේක අපිට දෙනවා එයාට 350ට මේ වගේ කාඩ් එයා 20 කේස් එකක් කියන්නේ කේස් එකට කැලි 20ක් එනවා ඒ පිටින් ගන්නකොට යාට 330ට අපි දෙනවා තව රුපියල් 20ක් අඩු කරලා හරිද ඒ වගේ අපේ ළඟ තවත් අයිටම් ගත්තොත් ඇවිල්ලා මේ රබර් පැකට් තියෙනවා කැලි ග්‍රෑම් 500ක මේ ග්‍රෑම් 500කම අපි දෙන්නේ ඇවිල්ලා යාට 670ට තමයි දෙන්නේ උදේයා එක බ්‍රෑන්ඩ් එකයි කරන්නේ ඒකත් හොඳ බ්‍රෑන්ඩ් තමයි කරන්නේ අපි තව කවුරු බෝලේ අයිටම් දෙකක් තියෙනවා ග්‍රෑම් 400 තියෙනවා ග්‍රෑම් 100 තියෙනවා ග්‍රෑම් 400 එක අපි දෙනවා දාලා තියෙන ප්‍රයිස් එක මේ 530යි ඒක අපි දෙන්නේ ඇවිල්ලා 420ට 110ක් ඩිස්කවුන්ට් තව තියෙන ග්‍රෑම් 100 ග්‍රෑම් 100 ඇවිල්ලා දාලා තියෙන ප්‍රයිස් එක 160යි ඒක අපි දෙන්නේ ඇවිල්ලා කස්ටමර්ලාට හෝල්සේල් ගත්තේ 110යි කේස් එකක් ගන්නකොට යාර දෙන්නේ රුපියල් 100 ගානේ කේස් එකේ මේ වගේ පැකට් 100ක් එනවා ඒ වගේ 10000යි තව බැටරි අයිටම් දෙනවා බැටරි අයිටම් ගොඩක් තියෙනවා අපේ ළඟ දැන් මේක normal බැටරි එක 777 normal එක මේක
බොක්ස් එකට කෑලි 40ක් එනවා. මේක අපි දෙනවා හෝල්සේල් ගන්නකොට එයාට 1250යි. 1250 කියන්නේ 32.50යි. ඒ වගේ තමයි වැටෙන්නේ. මේ තව Maxell බැටරි තියෙනවා. මේක ඇවිල්ලා ඊට පස්සේ තියෙන හොඳ එක. 50 ගාන වැටෙන්නේ. එයාට 80ට සිල්වර් කලරට දාන්න පුළුවන්. මේක දෙනවා අපි ඇවිල්ලා එයාට දෙන්නේ ඇවිල්ලා හෝල්සේල් ගන්නකොට රුපියල් 50යි. ඔව් 50 කියන්නේ 2000යි මේ බොක්ස් එක. ඊට පස්සේ අපි යමු හොඳ බැටරිස් තියෙනවා අපේ ළඟ. මේ ලක්ෂපාන තියෙනවා. හරිද? ලක්ෂපාන, එවරෙඩි, ටොෂිබා මේ පෙන්නන්න. ටොෂිබා එකේ කෑලි 10 එන්නේ කාඩ් එකට. අපි මේ කාඩ් පිටින් ගන්න විකුණු මිල 120යි. මේක අපි හෝල්සේල් ගන්නකොට එයාට දෙනවා වෙලා 80 ගානේ. ඒ කියන්නේ මේ කාඩ් එකම 800යි. ඒ වගේ එවරෙඩි දැන් ක්වොලිටි දෙකකට තියෙනවා. මේක ඇවිල්ලා heavy duty එකේ normal එක. ඒ කියන්නේ එයාට පාවිච්චි කරන කාලය අඩුයි. මේ රතු පාට එක. ඒකක් තියෙනවා හොඳ එක. කළු පාට. මේක ඇවිල්ලා මේකට වඩා මේ රතු පාටයකට වඩා වැඩියෙන් යූස් කරන්න පුළුවන් පවර් එක. මේක ඇවිල්ලා selling price එක 90යි. මේක ඇවිල්ලා selling price එක 120යි. අපි 90 ගාපු එක අපි දෙනවා wholesale ගන්නකොට කාඩ් එකට කැලි 20ක් එනවා. මේක කාඩ් එක මෙයාට දෙනකොට මේක දෙන්නේ අපි 1300යි. ඒ කියන්නේ 60 බයි වැටෙන එක කෑල්ලක්. ඒ වගේ මේ කළු පාට එක. මේක ඇවිල්ලා කාඩ් එක 1700යි. අපි මේක දෙන්නේ ඇවිල්ලා කෑල්ලක් එයාට වැටෙන්නේ ඇවිල්ලා 85 ගාන තමයි වැටෙන්නේ. ඒකේ ලක්ෂපාන. ලක්ෂපාන අපි දෙනවා ඇවිල්ලා මේ කාඩ් එකේ ලක්ෂපාන. මේකේ selling price එක 125යි. අපි දෙන්නේ ඇවිල්ලා 95 ගානේ වැටෙන්නේ එයාට. ඔව් 1900යි කාඩ් එක. 95 ගානේ තමයි වැටෙන්නේ. කලින් එල 120 දැන් 125 විකුණු මිල ගාලා තියෙන්නේ. කප් වේලා මේක ඇවිල්ලා 150 ml. දැන් කප් වේලා ප්ලාස්ටික් කප් වේලා තානම් කරලා තිනවා. ඒ නිසා දැන් ඔක්කොමලා මාරු වෙලා පේපර් කප් තමයි අපි ළඟ තියෙන්නේ. පේපර් කප් වේලා මේ පැක් එක අපි ඇවිල්ලා දෙන්නේ මේකේ කෑලි 50යි තියෙන්නේ. අපි 100ක් තමයි ප්‍රයිස් කරන්නේ. කප් 100ක් ගන්නකොට 350යි. ඒ කප් 1000ක් ගන්නකොට යාට රුපියල් 3 ගානේ දෙනවා. 100ක් ගන්නකොට 3යි 750යි. 1000ක් ගන්නකොට රුපියල් 3 ගානේ වැටෙන්නේ. ඒ වගේම අපි දෙනවා ක්ලොත් සේවියර්. ක්ලොත් සේවියර් එවිල්ලා මේක 18යි 18 සයිස් එක. මේකේ කෑලි 12ක් එනවා. මේක අපි දෙනවා එයාට වෙලා 650ට කස්ටමර්ලාට. රුපියල් 650 රුපියල් 50 ගානේ මේක වැටෙන්නේ. හරිද? ඊට පස්සේ රිබන් කොණ්ඩෙට ගෙට ගන්න රිබන්. රිබන් රෝලම එයාට වැටෙන්නේ හෝල්සේල් ගන්නකොට රුපියල් 90 ගානේ තමයි වැටෙන්නේ රිබන් රෝල. වෙන වෙලා බ්‍රවුන් පේපර්ස් තියෙන එක එක සයිස්. මේක ඇවිල්ලා දැන් 1න් 3 සයිස් එක මම පෙන්නලා තියෙන්නේ. මේක ඇවිල්ලා දෙනවා අපි ඇවිල්ලා කස්ටමර්ලාට දෙන්නේ 800ට රුපියල් 7යි 1න් 3. තමාර කට්ටියට 1න් 3 කිව්වට තේරෙන්නේ නැහැ. හරිද? මේක ඇවිල්ලා සිවුර සයිස් එක තමයි තියෙන්නේ. මේකට කියන්නේ ඇවිල්ලා සිවුර සයිස් එක. තව එකක් තියෙනවා අපේ ළඟ කේක් සයිස්. කේක් කියන්නේ කේක් දාන්න පුළුවන් සයිස් 1න් 4. කේක් එක කියන්නේ 1න් 4 කියලා. මේකේ ඇවිල්ලා අපි දෙනවා 100ක් ගන්නකොට 800යි 1000ක් ගන්නකොට 3750යි 3.750යි. ඊට පස්සේ තියෙනවා ලෙමන් පප්. ලෙමන් පප් කියන්නේ බිස්කට් කෑල්ලක් එහෙම දාන 1න් 8 සයිස්. ඒක තමයි කියන්නේ ලෙමන් පප් සයිස් කියලා. ලෙමන් කියන්නේ බිස්කට් කෑල්ලක් එහෙම දාලා දෙන සයිස් එක තමයි මේක. මේකේ ඇවිල්ලා අපි 100ක් ගන්නකොට 200යි. ඒ වගේ මේ වගේ 1000ක් ගන්නකොට අපි දෙන 1750යි. ඒ කියන්නේ එක බෑග් එක 1.75යි වැටෙන්නේ. මේකේ ඇවිල්ලා මඤ්ඤොක් ඒව දාලා දෙන සයිස් එක තමයි මේ පොඩි සයිස් එක. මේක ඇවිල්ලා අපි දෙනවා ඇවිල්ලා මේකේ කෑලි 200යි එන්නේ එක පැක් එකට. මේක අපි 200ක් ගන්නකොට 130 ගානේ දෙනවා මේක. 1න් 16 මේකේ සයිස් එක. ඉතින් බේබි ඩයපර්ස් තියෙනවා. බේබි ඩයපර්ස් ඇවිල්ලා කෑලි 16. කෑලි 16 මාවල් සයිසස් තුනක් සයිසස් අතරම තියෙනවා. ස්මෝල්, මීඩියම්, ලාර්ජ්, XL. හරිද? අපි ඇවිල්ලා මේක දෙන්නේ සිල්ලරඳුන්ටත් අපිට ඇවිල්ලා ගන්න පුළුවන් ඩයපර්ස් ගන්න පුළුවන්. හරිද? මේක අපි කෑලි 16 පැක් එකම මේ ස්මෝල්, මීඩියම්, ලාර්ජ් මේ තුන අපි දෙන්නේ ඇවිල්ලා එයාට දෙන්නේ ඇවිල්ලා 850ට. කෑලි 16 850ට දෙන්නේ. එකක් හරි එයාට ඇවිල්ලා ගන්න පුළුවන්. හෝල්සේල් ගන්නකොට එයාට වෙටෙන්නේ ඇවිල්ලා 820යි 800යි. ඒ කියන්නේ මේකේ කෑලි 24යි එන්නේ එක බොක්ස් එකට. XL ඇවිල්ලා අපි දෙන්නේ ඇවිල්ලා එකක් ගන්නකොට ඇවිල්ලා අපි දෙන්නේ ඇවිල්ලා 900ට දෙනවා අපි. මේකේ කෑලි 16 එන්නේ 900යි. කේස් ගන්නකොට යාට 850ට තමයි වැටෙන්නේ. මේ වගේ කෑලි 24ක් ගන්නකොට. මේ බේබි ටූත්ප්‍රෂ්. මේ බේබි ටූත්ප්‍රෂ් එක ඇවිල්ලා ඉම්පෝර්ටඩ් මේක ඇවිල්ලා එයාට වැටෙන්නේ හෝල්සේල් ගන්නකොට රුපියල් 75යි. 900යි. ඇත්තට දෙන්න පුළුවන්. මේක ඇවිල්ලා ඩෙන්ටල් ටූත්ප්‍රෂ්. ඩෙන්ටල් ඇවිල්ලා අපි 100
ඔව් 130 ගාලා තියෙන්නේ. මේක අපි දෙන හෝල්සේල් ගන්නකොට 105 ගානේ දෙන්නේ.